මේ තියෙන්නේ iPhone 18 Pro Max. ඉස්සරහෙන් බැලුවත් පිටිපස්සෙන් බැලුවත් වෙනසක් නැහැ. ඔව් ඇත්තටම iPhone 17 Pro Max එක සහ iPhone 18 Pro Max එකේ ඔයාට ෆිසිකලි කිසිම වෙනසක් බලා ගන්න හම්බෙන්නේ නැහැ පිටින්. හැබැයි ඇතුලෙන් තියෙනවා. ඔයාට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ iPhone 18 Pro Max එකේ ඩමි එකක්. ෆෝන් එකේ මේ පිටින් පේන්න වෙනසක් නැහැ කිව්වට ඇත්තටම තියෙනවා. ඒ තමයි මේ ෆෝන් එකේ තියෙන කලර් සෙට් එක. පොඩ්ඩක් ලං වෙලා බලන්න මේ තියෙන්නේ ඩාර්ක් චෙරි කියන කලර් එකලු. ඔව් මොකද තාම මේක රූම් එකක්නේ. ඉතින් හරියටම කන්ෆර්ම් නැහැ. හැබැයි ගොඩක් තැන්වල කියන්නේ මේ කලර් එක ඩාර්ක් චෙරි කියන කලර් කෝඩ් එකත් එක්ක. ඒ කියන්නේ කලර් නේම් එකත් එක්ක එන කලර් එකලු. ඉතින් ඔයා දන්නවද දැන් iPhone 17 series එකේ අපි බලා ගන්න පුළුවන් වෙන කලර් එක තමයි මෙන්න මේ orange කලර් එක. එතකොට මේ අවුරුද්දේ flagship කලර් එක වුණේ මෙන්න මේ orange කියන කලර් එක. මොකද iPhone 17 series එකේ මේ කලර් එක launch කළා විතරයි මේකට සෑහෙන demand එකක් ආවා. ඒ වගේම ගොඩක් Android phones budget mid range එකේ high end ඒ වගේම සමහර flagship phone වල පවා මේ කලර් එක බලා ගන්න පුළුවන් වුණා. ඔයාට ඒකෙන්ම හිතා ගන්න පුළුවන් මේ unique කලර් එකට හම්බෙච්ච hype එක. ඉතින් අන්න ඒ වගේම තමයි මේ හම්බෙන purple කලර් එකට ඊළඟ අවුරුද්දේ මේ වගේම hype එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ flagship කලර් එක විදිහට ගොඩක් වෙලාවට මේ කලර් එක පත් වෙන්න පුළුවන් කියලා තමයි ගොඩක් තැන්වල කියන්නේ. ඇත්තට මෙන්න මේ කලර් එක පොඩ්ඩක් මේ බලන්න ටිකක් රොයල් ලුකින් හයිප් එකක් තියෙනවා. ඉතින් මම හිතනවා ඉක්මනට මේක හයිප් එකක් වෙයි කියලා. බලමු. මේ තියෙන ෆෝන් එකේ අනිත් කලර් සෙට් එක. ඉතින් ඇත්තට මෙන්න මේ ලයිට් බ්ලූ කියන කලර් එක පොඩ්ඩක් අද බ්ලූ එකේ ලයිට් version එකක් වගේනේ. ඒ වගේම අපේ චෙරි කලර් එක තියෙනවා. එතකොට ඔයාට තව ග්‍රේ කලර් එකක් බලා ගන්න පුළුවන්. ග්‍රේ කිව්වට ග්‍රේ වයිට් මික්ස් එකක් වගේ. සහ බ්ලැක් කලර් එකක් තියෙනවා. ඇත්තට මේ කලර් සෙට් එක මේ ඔෆිෂියලි කොහෙවත් කන්ෆර්ම් නැහැ. තාම රූමර්ස් වලින් තමයි ලීක් වෙලා තියෙන්නේ. හැබැයි ඒකත් ස්ට්‍රෝංගස්ට් රූමර්ස් වලින් තමයි මේ පාර ලීක් වෙලා තියෙන්නේ. ඉතින් ඒකයි මෙච්චරම ඉන්ටර්නෙට් එකේ මේක හයිප් එකක් වෙලා තියෙන්නේ. බලමු මොනවා වෙයිද කියලා. තව මම දැක්ක ගොඩක් කට්ටිය කියන තිබ්බා මේ පාර මේ ටයිටේනියම් ෆ්‍රේම් එකක් එක ආපහු වෙනවා කියලා. මම නම් හිතන්නේ නැහැ මේ පාරත් අනිවාර්යෙන්ම ගොඩක්ම පොසිබිලිටි එකක් තියෙන ඇලුමිනියම් ෆ්‍රේම් එකකට තමයි. හැබැයි සමහර රූමර්ස් තියෙනවා ටයිටේනියම් වෙනවයි කියලා. මම නම් හිතන්නේ නැහැ ඒක. හැබැයි තව ගොඩක් කට්ටිය කියලා තිබ්බ මේ Apple ලා ඉස්සරහට ඒ කියන්නේ ෆියුචර් එකේදී ආපහු ටයිටේනියම් වලට මාරු වෙන කතාවක් තියෙනවා කියලා. ඉතින් බලමු මොනවා වෙයිද කියලා. anyway දැනට අපිට පිටින් බලා ගන්න පුළුවන් වෙන්නේ ওই සෙට් එක විතරයි. අතට මේ කලර්ස් වල තියෙන අප්ඩේට් එක සහ බිල්ඩ් එකේ තියෙන වෙනසක් නම් ඇත්තටම නැහැ. ඔයාලට 17 Pro Max එකේ බිල්ඩ් එකම තමයි හම්බෙන්නේ. එහෙනම් ඉතින් එළියේව කතා කරලා වැඩක් නැහැනේ. අපි යන් ඇතුළට මොනවද ඇතුළෙන් වෙලා තියෙන්නේ කියලා බලන්න. පළවෙනි වෙනස ඒ තමයි performance පැත්තෙන් ෆෝන් එකේ SoC එක අප්ග්‍රේඩ් වෙනවා. Bionic 820 Pro 2 nanometer TSMC architecture එකත් එක්ක TSMC manufacturing quality එකත් එක්ක තමයි මේ පාර SoC එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ rumors වල කියලා තිබ්බා ඔය SoC එක 120ක් කලින්ට වඩා මේ පාර performance wise improve වෙලා තියෙනවා කියලා. ඒකත් එක්ක මේ energy efficiency එක, ඒ කියන්නේ බැටරි එකේ perform කරන ප්‍රමාණය මේ පාර 130කට වඩා වැඩි වෙයි කියලා තමයි ගොඩක් තැන්වල කියන්නේ. මරුනේ. බැටරි කැපැසිටි එකත් වැඩි වෙනවලු. මං කියනනම් ඉස්සරහට. මේ පාර iPhone 18 lineup එකේ launch එක කොටස් දෙකකට වෙනවා කියලා ගොඩක් තැන්වල කියනවා. ඒ කියන්නේ සුපුරුදු පරිදි ඔයාට සැප්තැම්බර් බලා ගන්න පුළුවන් වෙනවා iPhone 18 Pro series එකේ launch එක. ඒ කියන්නේ 18 Pro සහ 18 Pro Max එක වගේම අලුත් phone set එකක්. ඒ තමයි iPhone 18 Ultra. මතක ඇති iPhone Fold එක එනවා කියලා කියනවා. දන්නේ අනිත් එක 2027 මාර්තුවල වගේ මේකේ බේස් මොඩල් ටික එනවා කියලා කියනවා. ඒ කියන්නේ iPhone 18 එක, 18 Plus එක, 18e එක. කන්ෆර්ම් නැහැ දැනට ලීක් වෙලා තියෙන්නේ ඒ විදිහට තියෙනවා කියලා. iPhone Air 2 එකත් එන කතාවක් තිබ්බා. බලමු. මේ පාර ඩයිනමික් අයිලන්ඩ් එක පොඩි කරලා තියෙනවලු. ඒ කියන්නේ කලින්ට වඩා 125කින් විතර මේ පාර සයිස් එක මෙයාලා අඩු කරලා තියෙන්නේ. මං හිතන්නේ මේ ඔයත් Apple user කෙනෙක් නම් මේ ෆෝන් එක ගත්තොත් ඔයාට මුලින්ම notice වෙන දේ තමයි මෙන්න මේ ඩයිනමික් අයිලන්ඩ් එකේ තියෙන අලුත් change එක. ඇත්තටම මේ ඕක නෙමෙයි හොඳම කතාව. 17 series එක, 16 series එක මේ වගේ phones වලින් content create කරන. එතකොට නිතරම වීඩියෝ වලට ෆෝන් එක පාවිච්චි කරන. එතකොට සමහර කට්ටිය ඉන්නවා short films පවා ගහන. ඒ වගේම production level එකේ films පවා shoot කරන අවස්ථා තියෙනවා iPhone විශේෂයෙන්ම 17 Pro Max එක පාවිච්චි කරලා. ඉතින් සාමාන්‍යයෙන් latest iPhone එකත් එක්ක මේ වෙද්දී සාමාන්‍යයෙන් වෙන වැඩක් තමයි ඔන්න ඕක. ඉතින් ඇත්තටම මේ වෙද්දී දැන් 15, 16, 17 series එක අතර මේ වැඩ කර කර හිටපු කට්ටිය අනිවාර්යෙන් iPhone 18 Pro Max එකට switch වෙනවා sure මේ feature එක මොකක්ද කියලා ඇහුවොත්. ඒ තමයි variable apertures iPhone 18 Pro Max එකේ කැමරා වලට එනවලු. මේක ඇත්තටම සෑහෙන useful දෙයක්.
රූමර්ස් වල කියන්නේ f1.4 එකේ ඉඳන් f2.8 දක්වා ඔයාට variable aperture level එකක් ඒ කියන්නේ manually aperture එක adjust කරන්න හැකියාව මේ ෆෝන් එකේ හම්බ වෙනවා කියලා. ඒ වගේම කැමරා ස්පෙක් එකත් මේ විදිහට ලීක් වෙලා තියෙන්නේ. 48 megapixel fusion camera එකක් හම්බ වෙනවා main camera එක විදිහට. ඒ වගේම 48 megapixel ultra wide sensor එකක් හම්බ වෙනවා සහ 48 megapixel වලින්ම telephoto lens එකක් බලා ගන්න පුළුවන්. ඔයාට main camera එකේ තමයි මෙන්න මේ variable aperture එක බලා ගන්න පුළුවන් වෙන්නේ. selfie camera එක 18 megapixel ඉඳන් 24 megapixel වලට upgrade වෙනවා කියලා කියනවා. හැබැයි 18 series එකේදී 8K ProRes වලින් record කරන්න පුළුවන් කියලා කියනවා. බලමු. කනෙක්ටිවිටි එක පැත්තෙන් රූම් එකක් ඇවිල්ලා තියෙනවා. මේ පාර Apple ළම නිර්මාණය කරන මොඩම්ස් තමයි ෆෝන් එකේ පාවිච්චි වෙන්නේ කියලා. විශේෂයෙන්ම C2 කියන මොඩම් එක Apple ළම නිර්මාණය කරන in-house නිර්මාණය කරන මොඩම් එක. ඒ වගේම N2 කියන Wi-Fi chip එකත් බලා ගන්න පුළුවන් වෙයි කියලා ගොඩක් තැන්වල කියනවා. ඒ වගේම මේ තව දෙයක් තියෙනවා මට නම් මේක ඇත්තටම ෂුවර් නැහැ මෙහෙම වෙයි කියලා. ඒ තමයි LPDDR6 RAM ටෙක්නොලොජි එකත් එක්ක මේ පාර බලා ගන්න පුළුවන් වෙනවා කියලා. තාම අපි මේ RAM ටෙක්නොලොජි එක ගැන ලොකුවට අහලා නැහැ. ඉතින් මම නම් හිතන්නේ නැහැ ඒක එයි කියලා. anyway එනවා කියලා කියනවා. හැබැයි මේක ආවොත් නම් LPDDR6 plus 2 nanometer combination එක ඔච්චර powerful වෙයිද කියලා හිතා ගන්න පුළුවන් නේ. වීඩියෝ එක පටන් ගද්දි මම ඔයාලට කිව්වා බැටරි එකේ ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් වෙනවා කියලා. ඒ තමයි මිලියම්පියාව 5000 සීමාව මේ පාර Apple ලා ටච් කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක. ඒ කියන්නේ මිලියම්පියාව 5000 ඉඳන් 5200 ඔය රේන්ජ් එකේ කැපැසිටි එකක් මේ පාර iPhone 18 Pro සහ Pro Max කියන මොඩල් දෙකේ බලා ගන්න පුළුවන් වෙයි කියලා ටිකක් ලොකු රූම් එකක් මේ විදි ලීක් වෙලා තියෙනවා. මම දන්නවා ඔයාලා ගොඩක් ආසාවෙන් බලන් ඉන්නේ මේ පාර බොක්ස් එකත් එක්ක charge එකක් එයි කියන රූම් එකට වෙන්නද කියලා. මේ වෙනකම් මේ Apple ලගේ ඉන්ටෙලිජන්ස් කියලා දෙයක් තිබ්බනේ. ඇත්තටම මේක ඉන්ටෙලිජන්ස් නෙමෙයි. ඇත්ත කතාව කියන්න එපා. මොකද AI පැත්තෙන් නම් Apple සෑහෙන පල්ලෙහ මට්ටමක හිටියේ. හැබැයි මේ Google එකත් එක්ක ඉන්ටිග්‍රේෂන් එකක් ගිහින් ඔයාලා අහලා ඇති Apple Siriට මේ පාර Gemini ඉන්ටෙලිජන්ස් ඒ කියන්නේ Google ලගේ AI ඉන්ටෙලිජන්ස් බලා ගන්න පුළුවන් වෙනවලු. ඉතින් ඒකත් එක්ක ගොඩක් තැන්වල කියනවා iPhone 18 ලයින් අප් එකේදී ඔයාට iOS 27 එක මේ වෙනකම් බලා ගන්න පුළුවන් වෙන advanced intelligence Siri බලා ගන්න පුළුවන් වෙනවා කියලා. සරලව කියනවා නම් Google Gemini iOS එක එනවා වගේ සීන් එකක් තමයි. හරි. ෆෝන් එකේ ප්‍රයිස් එක නම් මගෙන් අහන්න එපා. මොකද්ද? සම්පූර්ණයෙන්ම මේ ෆෝන් මාකට් එක වගේම ගොඩක් ඩිජිටල් ඩිවයිසස් වල මේ විදිහව දන්නවා ප්‍රයිස් සෑහෙන්න වැඩි වෙලා තියෙන්නේ ඉස්සරහටත් වැඩි වෙනවා. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ මේක නම් Apple fans ලාට ගොඩක්ම දුක හිතන ආරංචියක් වෙයි. ඒ තමයි ගොඩක් තැන්වල කියනවා මේ පාර iPhone lineup එකෙත් prices වැඩි කරන්න Apple සමාගම කටයුතු කරනවා කියලා. හැබැයි පොඩි දෙයක් තියෙනවා. සමහර තැන්වල කියනවා ඒක එහෙම වෙන්නේ නැහැලු. මොකද මේ පාර මෙයාලා මේ ප්‍රොෆිට් මාජින් එක පොඩ්ඩක් අඩු කරනවලු. ඉතින් ඒ නිසා මේ කලින් තිබ්බ ප්‍රයිස් රේන්ජ් එකම තියෙයි කියලා ගොඩක් තැන්වල කියනවා. but strongest rumors තියෙන්නේ prices වැඩි වෙයි කියන එකට. normally ගත්තොත් සාමාන්‍යයෙන් $1200කට වගේ නම් iPhone latest model එක sell වුණේ. මේක තව $100කින් වගේ වැඩි වෙන්න පුළුවන් කියලා ගොඩක් තැන්වල කියනවා. එතකොට $1300ක් වෙන්න පුළුවන් Pro Max මොඩල් එක සහ බේස් මොඩල් එකත් $1200ක් හරි 1100ක් හරි වගේ වෙන්න පුළුවන් කතාවක් තියෙනවා. ඉතින් කවුරු හරි දැන් අප්ග්‍රේඩ් එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් මම පර්සනලි මගේ මතේ කිව්වොත් සාමාන්‍යයෙන් iPhone 16 හරි 17 හරි ලයින්අප් එකේ ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම අප්ග්‍රේඩ් එකක් වෙන එක ලොකු තේරුමක් නැහැ. හැබැයි මේ iPhone 14 15 ලයින්අප් එකේ ඉඳන් අප්ග්‍රේඩ් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මම කියන්නේ ලොකු අප්ග්‍රේඩ් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා නම් latest model එකකට මම හිතන්නේ ගෙලින්ම 18 ලයින්අප් එකට try කරනවා නම් හොඳයි කියලා. හැබැයි price එක confirm නැහැ. ප්‍රයිස් එක සමහර විට Apple ලගේ පාවිච්චි කරන යාලා පාවිච්චි කරන ස්ට්‍රැටජිස් එක වෙනස් නොවෙන්න පුළුවන්. එහෙම වුණොත් ඇත්තටම ඒක සෑහෙන වටිනවා. එහෙම වුණොත් නම් බලමු මොනවා වේද කියලා. අනිවාර්යයෙන්ම ඔයාගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි හම්බෙමු එහෙනම් ඊගා වීඩියෝ එකෙන්.